ඔයා මේ දකින්නේ හලාවත කුරුණෑගල පාරේ බෝවත්ත ප්‍රදේශයේ ඉදිකරවලා තියෙන ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන්. ඊයේ දවසේදී ඒ කියන්නේ 2025 මැයි 12 වෙනි වෙසක් පුර පසළොස්වක පොහෝ දින මේ මහා සෑය බුද්ධ ශාසනයට පූජා කරා. මෙහි තියෙන සුවිශේෂත්වය වන්නේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ දහසකුත් ධාතුන් වහන්සේලා මෙහි තැන්පත් කරලා තියෙනවලු. ඒ වගේම තමයි මට අහන්නට ලැබුණ විදිහට සහ මතක විදිහට මේ ස්තූපය 2012 දී ආරම්භ කරලා ඉදිකරන්නට ආරම්භ කරලා කොහොම හරි වසරක් ඇතුළත මේ නිම කරලා අවසන් කරන්න හැකියාව ලැබිලා තියෙනවා බොහෝ දෙනාගේ ආධාර උපකාර මත. ඔයගොල්ලෝ බෞද්ධයෝ නම් ගොඩක් අය අංගුලිමාල මහරහතන් වහන්සේගේ චරිතාපදානය දන්නවා. ඇයි උන්වහන්සේ මෙතරම් වැදුම් බෙදුම් වලට ලක්වන්නේ කියලා. මම දන්න විදිහට කිව්වොත් අංගුලිමාල මහරහතන් වහන්සේ ගිහි කාලේ ජීවත් වන්නේ අහිංසක කියන නමින්. ඉතින් අහිංසක කියන්නේ අහිංසක විදිහට ජීවත් වන ශිෂ්‍යයෙක්. අන්තිමට ගුරුවරයාගේ කීමට ගුරු පඬුරු වෙනුවෙන් ඔහුට සිද්ධ වෙනවා මිනී මරන්න. ඒ කියන්නේ ගුරු පඬුරු වෙනුවෙන් ඔහුගෙන් ඉල්ලන්නේ ඇඟිලි 10ක මාලයක්. ඊට පස්සේ මෙයා ඒ වෙනුවෙන් මිනිසුන් මරන්නට තීරණය කරනවා. ඊට පස්සේ තමයි අහිංසක අංගුලිමාල විදියට පට බැඳෙන්නේ. කොහොම හරි මෙයා දරුණු මිනීමරුවෙක් වුණාට පස්සේ රටවැසියෝ රජතුමාට කම්ප්ලේන් කරනවා. ඊට පස්සේ රජතුමා මෙයාට දඬුවම් දෙන්න සූදානම් වෙනකොට කොහොම හරි මෙයාගේ අම්මට මේ ගැන ආරංචි වෙලා අංගුලිමාල හම්බෙන්න අම්මා යනකොට කොහොම හරි මේක බුදුන් වහන්සේ දකිනවා කියලා තියෙනවා. එතකොට අංගුලිමාල අතින් අම්මා මැරුණොතින් ඒක ආනන්දරීය කර්මයක් වෙන නිසා බුදුන් වහන්සේ වැඩම කරලා අංගුලිමාලව දමනය කරා කියලා කියනවා. ඊට පස්සේ තමයි අංගුලිමාල පැවිදි භාවයට පත් වෙන්නේ. ඊට පස්සේ අංගුලිමාල මහරහතන් වහන්සේ රහත් වෙලා මහරහතන් වහන්සේ නමින් පට බැඳෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා උන්වහන්සේ මහණ වුණාට පස්සේ කිසිම දවසක අර හැමදාම ගත කළේ සුචරිතවත් චරිතයක් කියලා. ඊට පස්සේ කොහොම හරි ඔය දවසක පිඬුසිඟා වඩිනකොට ගර්භණී කාන්තාවක් වේදනාවෙන් කෑ ගහන හඬ මේ අංගුලිමාල මහරහතන් වහන්සේට ඇහිලා ඊට පස්සේ ඒක කොහොම හරි බුදුහාමුදුරන්ට කිව්වහම කොහොම හරි අර උන්වහන්සේ මහණ වුණාට පස්සේ කිසිම වැරදි වැඩක් කළේ නැහැ. ධර්මයට අනුකූලව ජීවත් වුණා කියලා එහෙම කියලා සත්‍යක්‍රියාවක් කරන්න කියලා ඒ කාන්තාවගේ වේදනාව අඩු කරන්න එකෙන් පුළුවන් කියලා බුදුන් වහන්සේගේ උපදෙස් ලැබිලා තියෙනවා. මේ කතාව වැරදි නම් මට සමා වෙන්න. මං කිව්වේ මම දන්න විදිහට. ඊට පස්සේ කොහොම හරි එතනින් ඒ වේදනාව අඩු වෙලා ඒ කාන්තාවට දරුවා කිසිම වේදනාවකින් තොරව හම්බුණා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඒ ඉතිහාස කතාවත් එක්ක තමයි ගොඩක් අය අංගුලිමාල මහරහතන් වහන්සේට වැඳුම් පිදුම් කරන්නේ සහ උන්වහන්සේ ළඟ ගොඩක් අය ඇවිල්ලා ඒ කියන්නේ දෙමව්පියෝ වෙන්න ආස කරන අය ප්‍රාර්ථනා කරන අය ගොඩක් අය ඇවිත් අංගුලිමාල මේ මහා ඒ සෑයට ඇවිල්ලා බාරහාර වෙනවා මම දන්න විදියට. ඒ කියන්නේ දෙමව්පියෝ වෙන්න වාසනාව දෙන්න කියලා. ඉතින් ඔය කතාවත් එක්ක ඔයිට වඩා තව ඉතිහාස කතා ඇති මේ හා සම්බන්ධව කැමති අයට පුළුවනි කැමති අයට පුළුවනි තව හොයලා බලලා ඉගෙන ගන්න. මම කිව්වේ මම දන්න චූටි දෙයක්. ඉතින් ඒ වගේම තමයි මේ අංගුලිමාල මහා සෑය පිහිටලා තියෙන පරිසරය හරිම ලස්සනයි. කෙත්වතු යායක් මැද්දේ තමයි මේ මහා සෑය ඉදි කරවලා තියෙන්නේ. මෙතෙන්ට ආවහම හරිම නිස්කලංක හරිම කියන්නේ අපිට හිත නිවෙන තැනක් මෙතන. ඊයේ දවසේදී නම් ටිකක් ඒ කියන්නේ 15000කට අධික ප්‍රමාණයක් සිල් ගත්ත නිසා ටිකක් අර ක්‍රවුඩ් එක වැඩි. ඒත් අපිට අර සාය දැක්කාම හිත නිවෙන ගතිය නම් අඩුුනේ නැහැ. ඉතින් මම ආරාධනා කරනවා පුළුවන්කම තියෙනවා නම් කැමති කෙනෙක් ඇවිල්ලා මේ සෑය වඳින්න සහ මෙතෙන්ට තව ඒ කියන්නේ පුළුවන් විදියට ආධාර කරන්න මේක පවත්වාගෙන යන්න. ඔය දේවල් තමයි කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් අද දවසේදී මාත් එක්ක එකතු වෙලා මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි සහ My Dreams තුලින් තවත් YouTube වීඩියෝ එකක් රැගෙන එන්නම්.
එතෙක් ඔබට සුබ වෙසක් සතියක්.